හවසට තේ එකක් බොන්න පැටිස් ටිකක් හදා ගන්න ඕන කියලා හිතුවා. ඉතින් ඒ හදන ගමන් මට හිතුණා ඔයාලටත් වීඩියෝ එකක් එකතු කරන්න. ඉතින් රසට ඉක්මනට හදා ගන්න හැටි මම ඔයාලට කියලා දෙන්නම්. ඉතින් පැටිස් ඔයාලට තෙල් එකේ බෙදලා කන්න අකමැති අයට පුළුවන් බේක් කරලා හදා ගන්නත් මම ඒකත් කියන්නම්. මුලින්ම අපි අල ටික තැම්බෙන්න තියලා ඉතුරු වැඩ ටික කරන්න ගමු. ඉතින් ඒ ප්‍රමාණය අල ගෙඩි 3ක් තමයි මම තැම්බෙන්න තිබ්බේ. ඊට පස්සේ අපිට ඕන කරනවා පාන් පිටි. මම මෙතන ග්‍රෑම් 600ක් අරගෙන තියෙනවා. ඉතින් ඒ ග්‍රෑම් 600න් ඔයාලට පැටිස් 15ක් 20ක් විතර උනත් හදා ගන්න පුළුවන්. ඉතින් මුලින්ම කරන්නේ මේ පාන් පිටි ටික මේ විදිහට පාචනයකට දාලා අපි මේකට බටර් එකතු කරනවා. ඉතින් ඔයාලට බටර් නැත්නම් එක්ස්ට්‍රා හරි පාවිච්චි කරන්න පුළුවන්. මම බටර් වලින් මේ සැහැදි 4ක් එකතු කරා. ඊළඟට මම මෙතෙන්දී ලුණු එකතු කර ගන්නවා. ඉතින් රස අනුව ලුණු එකතු කර ගන්න පුළුවන්. පස්සේ මේක අනල ඉවරලත් ඔයාලට රස බලලා මදි අඩුපාඩු එකතු කර ගන්න පුළුවන්. දැන් මුලින්ම මේ බටර් ටික පිටිත් එක්ක හොඳට මිශ්‍ර කර ගන්න ඕන. අතින් මේ විදිහට ඊළඟට මම මෙතෙන්දී අයිස් වතුර එකතු කර ගන්නවා. ඉතින් අනිවාර්යෙන් අයිස් වතුර එකතු කර ගන්න ඕන. සාමාන්‍ය වතුරෙන්වත් උණු වතුරෙන්වත් මේක අනන්න බෑ. ඉතින් මේ විදිහට හොඳින් වතුර ටික ටික එකතු කර කර අනා ගන්න. ඉතින් අපි මේ ඩෝ එක ගොඩක් තද ඩෝ එකකුත් නෙමෙයි, ගොඩක් සොෆ්ට් ඩෝ එකකුත් නෙමෙයි. සාමාන්‍ය ප්‍රමාණයට තමයි මේ ඩෝ එක තියෙන්න ඕන. ඉතින් මෙන්න මේ විදිහට තමයි වතුර එකතු කරලා හදාගත්තාම තියෙන්නේ. දැන් අපි මේක විනාඩි 5ක් 6ක් විතර හොඳට නීට් කරගන්න ඕන මෙන්න මේ විදිහට. මේ තියෙන්නේ හරියටම විනාඩි 6කට පස්සේ මම මේක හොඳට නීට් කරගත්තා. දැන් මම මේක ක්ලින් ෆිල්ම් එකකින් වහලා ෆ්‍රිජ් එකේ දාලා තියෙනවා. ඉතුරු වැඩ ටික කරගන්නකල්. ඉතින් ඔයාලට මේක ක්ලින් ෆිල්ම් නැත්නම් නිකම්ම වාජනේ තියලා පියනකින් වහලා ෆ්‍රිජ් එකේ යට කොටසේ දාලා තියන්න. පැය භාගයක් විතර තිබ්බත් ඇති. ඉතින් මේක දාලා ඔයාලට පුළුවන් අපි මේකේ ෆිලින් එක හදා ගන්නවනේ. එතකොට ඒක හදනකල් මේක ෆ්‍රිජ් එකේ දාලා තියන්න. දැන් අපි මේකට අවශ්‍ය කරන රස පිරවුම හදාගමු. ඉතින් මම මේ පැටිස් එකට බිත්තරත් එකතු කර ගන්නවා. ඉතින් ඒ හින්දා තමයි ඔයාලට පේන්නේ නැති එහා පැත්තේ බිත්තරත් තැම්බෙනවා. ඉතින් ඔයාලට පුළුවන් බිත්තර අකමැති අයට එකතු කරගන්න නැතුව මේ පිරවුම විතරක් දාලා හදා ගන්න. මුලින්ම මම භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් එකතු කරා. ඊට පස්සේ බීලුණු ගෙඩියක් සාමාන්‍ය ප්‍රමාණයේ ගෙඩියක් හීනයට කපලා එකතු කරා. ඒත් එක්කම කරපිංචා ටිකක් හීනයට කපලා එකතු කරන්න. එතකොට අපිට ඒකත් කැවෙන නිසා. ඊට පස්සේ එනසාලට දෙකක් එකතු කරා. අද මම මේ පිරවුමට කැරට් එකතු කරනවා. කැරට් අලයක් ග්‍රේට් කරලා ලුණු කරපිංචා ටෙම්පරාදු වෙන එකට එකතු කරා. ඉතින් ඔයාලට කැරට් වෙනුවට තව දේවල් එළවලු එකතු කර ගන්න පුළුවන්. ගෝවා ලීක්ස් වගේ එකතු කර ගන්න පුළුවන් නම් මේක තවත් රසයි. ඒත් එක්කම මම නයිමිරිස් කරලකුත් හීනියට කපලා එකතු කරගත්තා. ඉතින් මේ පිරවුමට නයිමිරිස් සැපෙද්දිත් හොඳ රසයක් එනවා. ඊළඟට පිරවුමට අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගන්න. ඉතින් ලුණු ගොඩක් වැඩි කරගන්න එපා. අපි ඉස්සෙල්ලා ඩෝ එක අනාගද්දිත් එකතු කරගත්ත නිසා ඒත් එක්කම ගම්මිරිස් රස අනුව එකතු කරගන්න. ඊළඟට මිරිස් කුඩු වලින් තේ හැඳි භාගයක් විතර එකතු කරගත්තා. මොකද මම කෑලි මිරිස් එකතු කරගන්නවා මේකට. කෑලි මිරිස් වලින් මේ සැහැඳි එකක් විතර මම එකතු කරගත්තා. ඉතින් මේක සැරට හදා ගන්න තරමට පැටිස් එක කනකොට ගොඩක් රසයි. ඊළඟට මම මෙතන ලොකු සැමන් ටින් එකක් පොඩි කරලා එකතු කරගන්නවා මේකට. ඉතින් සැමන් වැඩිපුර දාලා අපි අලත් එකතු කරගන්නවා. එතකොට අල අඩුවෙන් දාලා සැමන් වැඩි කරගත්තාම තමයි ඕනම පිරවුමක් රස වෙන්නේ. ඉතින් ඔයාලට සැමන් වෙනුවට කැමති මාළු එකක් පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට සැමනොත් එකතු කරලා කලවම් කරගන්න. ඊළඟට මම තම්බලා පොඩි කරගත්ත අල ගෙඩි 3 එකතු කරගන්නවා මේකට. ඉතින් අල තම්බ ගනිද්දී ඔයාලා ලුණු ටිකක් එකතු කරලා තම්බ ගන්න.
ඉතින් මේ අල ටික මේ සමන් තෙම්පරාදුවත් එක්ක කලවම් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් රස බලන්න. ඉතින් මට සැරටි චුට්ටක් මදි වගේ මම තව කෑලි මිරිස් තේ හැන්දක් වගේ එකතු කරා. ඊට පස්සේ ලුණුත් තව ටිකක් එකතු කරලා දැන් මේක හොඳට කලවම් කරගෙන නිවෙන්න දෙන්න තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ලිප ඕෆ් කරලා දෙහි බින්දු කිහිපයක් මේකට එකතු කරලා නැවතත් කලවම් කරගන්න. ඉතින් හැබැයි මම පිරෝම හෙටට පාවිච්චි කරන නිසා මම දෙහි එකතු කරන්නේ නැහැ. මට හිතෙනවා නරක වෙයි කියලා එහෙම කරොත්. ඔන්න දැන් මම පැටිස් ටික හදාගන්න යන්නේ. මේ විදිහට ලෑල්ලක් අරගෙන ඒකට හොඳින් තෙල් ටිකක් ගා ගන්න. දැන් ෆ්‍රිජ් එකේ තියලා අරගෙන ආව ඩෝ එක ඔයාලට මේ පේන්නේ. ඉතින් මේක මෙහෙම තුනී කරොත් ගොඩක් ලොකු වැඩි නිසා මම මේකෙන් භාගයක් කපනවා. ඔයාලට පුළුවන් මේක හතරට කපලා හතරෙන් එකක් අරගෙන තුනී කරගන්න. මේ තියෙන මම ඒ විදිහට ඩෝ එකෙන් හතරෙන් එකක කොටසක් අරගෙන හොඳට තුනී කරගත්තා. මහතට ගන්න එපා. ටිකක් තුනියට ගත්තාම මේක අර බැදිලා අපි කනකොට ටිකක් අර පිටි ගතිය අඩුයි. ඒ නිසා ඉතින් දැන් මේක තුනී කරලා මේ විදිහට ඔයාලට කට එකක් තියෙනවා කට එකකින් කපා ගන්න. මම මේ විදිහට ප්ලාස්ටික් බෝතලයක මූඩියක් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මේ විදිහට තුනක් කපා ගත්තා මම. ඊට පස්සේ වටේ තියෙන කොටස් ටික ඉවත් කරගන්න. ඉතින් ඒ කපා ගත්තට පස්සේ ඔයාලට මේක තවත් ටිකක් මහත වැඩි කියලා හිතෙනවා නම් රෝලින් පින් එකකින් චුට්ටක් මේක තුනී කරගන්න. මේ ඔයාලට පේන විදිහට ගොඩක් අත තද කරන්නේ නැතුව රෝලින් පින් එක තියලා හතර පැත්තට පොඩ්ඩක් කරන්න. එතකොට මේක අවශ්‍ය ප්‍රමාණයට තුනී වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් හදාගත්ත පිරෝම තියාගන්න. මෙන්න මේ විදිහට. ඉතින් ඔයාලට පිරෝම ගොඩක් ඕන නම් ගොඩක් තියාගන්න. අඩුවෙන් ඕන නම් අඩුවෙන් තියාගන්න පුළුවන්. මම මේස හැන්දක් වගේ තියාගත්තා. ඉතින් අපි ගෙදර කන්න හදන නිසා ටිකක් පිරෝම වැඩිපුර දාගත්තා. ඊළඟට අනිත් පැත්ත කෙළවරින් පරිස්සමට මේක මේ පැත්ත කෙළවරට ඉස්සෙල්ලා වහ ගන්න ඕන. ඊට පස්සේ වටේ ටික තද කරගන්න. ඉතින් ඔයාලට මේක වහන වෙලාවේදී වටේ ධාරේ වතුර චුට්ටක් ගා ගන්නත් පුළුවන්. එතකොට මේක ඇරෙන්නේ නැහැ. ඉතින් මට වගේ පැටිස් හදන කට එකක් නැති අයට මෙන්න මේ විදිහට ගෑරප්පුව පාවිච්චි කරලා පුළුවන් අර ලස්සන්ට ධාර ටික හදා ගන්න වටේ තියෙන. ඉතින් ওই විදිහට ඔයාලට පුළුවන් පැටිස් ඔක්කොම පිරෝම දාලා හදා ගන්න. ඉතින් අර ඩෝ එකේම අනිත් කොටසත් අරගෙන මේ විදිහට තුනී කරලා ඒකෙන් මට මේ විදිහට රවුම් 4ක් කපා ගන්න පුළුවන් වුණා. ඔයාලට මම කලිනුත් කිව්වා වගේ ඔයාලට පුළුවන් අපි කපා ගන්න රවුම මහතින් වැඩි නම් චුට්ටක් මේ විදිහට රෝලින් පින් එකකින් හතර පැත්තට කරලා තුනී කරගන්න. ඉතින් මම මේ පැටිස් එකට බිත්තරයකින් හතරෙන් එකක කොටසක් තියා ගන්නවා. ඉතින් බිත්තර එකතු කරලත් ඔයාලා හතර නැත්තම් බලන්න ගොඩක් රසයි. ඊට පස්සේ සාමාන්‍ය විදිහටම අර විදිහට සීල් කරගන්න එක තමයි තියෙන්නේ. ඉතින් ඔයාලා මේ හදාගත්ත පැටිස් ටික ඔයාලට දෙවිදිහකට හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ මම එක කොටසක් තෙලේ බැදලා ගන්නවා. අනිත් කොටස මම බේක් කරන්න තමයි හදන්නේ. ඉතින් ඔයාලා බේක් කරනවා නම් අනිවාර්යෙන් එග් වොෂ් කරගන්න ඕනේ. ඉතින් බිත්තරයක් කඩලා හොඳට ගහලා ඒක මේ විදිහට බ්‍රෂ් එකකින් ගා ගන්න. එකපාරක් බිත්තර සාරු ගාලා ඊළඟට බාගෙට බේක් වුණාම ආපහු එළියට අරගෙන තව පාරක් උඩින් ගාගත්තාම මේක හොඳ ලස්සන පාටයකට තියනවා බේක් කරාට පස්සේ. ඉතින් මේ ටික බේක් කරන නිසා මම මේ විදිහට ගාගත්තා. ඉතින් අද මම oven එකේ නෙමෙයි බේක් කරන්නේ air fryer එකේ. ඉතින් air fryer එකේ කියලා වෙනසක් නැහැ. අපිට සාමාන්‍ය විදිහට බේක් කරගන්න පුළුවන්. සෙල්සියස් අංශක 170 විනාඩි 18ක් බේක් කරගත්තා. ඉතින් දැන් මම මේ හදන්නේ ඉතුරු ටික තෙල් එකේ බැද ගන්න. ඉතින් අවශ්‍ය ප්‍රමාණයට භාජනයට තෙල් දාගෙන හොඳටම රත් වුණාට පස්සේ ඔයාලට පුළුවන් ගොඩ පුරව ගන්න එපා භාජනයට. ඉඩ තියෙන්න දාගන්න. ඉතින් මම මේ භාජනයේ හැටියට දෙකක් විතර දාගෙන තමයි බැදගත්තේ. තව දෙයක් ඔයාලට කියන්න ඕන
පැටිස් එක තෙල් එකට දැම්මට පස්සේ දාපු ගමන්ම හැන්දෙන් අනිත් පැත්ත හරවන්න යන්න එපා. විනාඩියක් විතර ඒ විදිහටම තියෙන්න දෙන්න. අනිත් එක තමයි මද ගින්නේ තමයි අපි මේ ටික බැදගන්නේ. ඉතින් ගින්දර ගොඩ වැඩි කර ගන්නත් එපා. මොකද මේ පිටි ටික අමු වෙන්නේ තියෙන්නේ. අපේ ඩෝ එක අමු වෙන්නේ තියෙන්නේ. එතකොට ඒක හොඳට බැදෙන්න ඕනේ. මැද ෆිලින් එක රන් අපි ඒක උයාගෙන තියෙන්නේ. එනකොට මේ පිටි එකේ අමු ගතිය යනකල් හොඳට අපි මේක බැද ගන්න ඕනේ. ඉතින් ගින්දර වැඩි කරලා තිබ්බොත් දාපු ගමන්ම කළු වෙනවා විතරයි පිටි එක තැම්බෙන්නේ නැහැ. ඒ හින්දා හොඳට සාමාන්‍ය ගින්දරේ ගින්දර තියාගෙන ටිකක් වෙලා අරගෙන මේක බැද ගන්න. මේ ඔයාලට පේන්නේ එයා ෆ්‍රයි එකේ මම දාලා හදාගත්ත පැටිස් ටික විනාඩි 9කට විතර පස්සේ මම ආපහු බිත්තර සාරු ගාලා බේක් කරා එක. ඉතින් එයා ෆ්‍රයි එකේ දානකොට අපි අර කේක් හදනකොට දාන එකට තමයි මම දාලා බේක් කරගත්තේ. ඉතින් ඔයාලට මේ පේන්නේ බෙදගත්තට පස්සේ ඉතින් බේක් කරපු ඒවයි තෙලේ බෙදපු ඒවයි. ඉතින් මේ දෙකේ වෙනසක් තියෙන ඇත්තටම බේක් කරපු එක මම නම් ගොඩක් රසයි තෙල් එකේ පැත්තට වැඩිය. එහෙනම් ඔයාලා මීට කලින් මේ විදිහට පැටිස් හදලා නැත්නම් අනිවාර්යෙන් හදලා බලන්න ගොඩක් රසයි. ඔයාලා හැමෝටම සුබ දවසක්.